අපි ළඟ සල්ලි නැහැ. ඒකයි අපි රණ්ඩු වෙන්නේ. ඒත් අපි කොහොමද හැමදේම කරන්නේ? අපිට උදව්වක් නැහැ. මම මේක දැක්කම මට හිතුණා මගේ පරණ යාළුවන්ට හොඳයි සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට ඔයාලව. හරි මෙන්න මේ වගේ වීඩියෝ එකක් ෆ්‍රී හදාගන්න කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. හරි මුලින්ම කරන්න ඕනේ ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ Chrome app එක download කරගන්න. ඔයාලගේ phone එකේ Chrome එක නැත්තම් මේ විදිහට App Store වලට යන්න. App Store වලට ගිහිල්ලා Google Chrome කියලා search කරන්න. Chrome කියලා search කරාට පස්සේ මෙන්න මේ වගේ Google Chrome කියලා එනවා. මේ app එක open කරගන්න. මෙතන ඔයාලා search කරන්න ඕනේ flow කියලා. FLOW. flow කියලා search කරාට පස්සේ මෙන්න මෙතන එනවා Google App flow කියලා. උඩින් මෙන්න එක touch කරාට පස්සේ මෙන්න මේ විදිහට අදාළ website එකට අපි යනවා. මේ වෙබ්සයිට් එකේ තියෙනවා flow කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා create with flow කියලා. ඔයාලා මෙන්න මෙතන ටච් කරන්න ඕනේ create with flow කියන එක. ඊට පස්සේ වෙන වෙබ් එකකට load වෙනවා. මේ විදිහට loading කියලා වැටෙනවා. ඔයාලා මෙතනින් තියෙනවා අදාළ Google ගිණුමක් තෝරන්න. ඒ කියන්නේ ඔයාලගේ phone එකේ තියෙන Google account එකකට මේක ඉස්සෙල්ලාම login වෙන්න ඕනේ. එතකොට මේ වගේ Google account ඔයාලගේ phone එකේ තියෙන අදාළ account එක පෙන්වනවා. එතකොට මෙතනින් අපි ඕනි කරන Google account එක select කරමු. මම මෙතන මගේ පළවෙනි Google account එකට එකක් හදලා test කරලා බලුවා කොහොමද free වැඩේ කරගන්න පුළුවන්ද කියලා. ඉතින් හරි ලේසි phone එකෙන් මේක කරගන්න. අපි මම මේ දෙවෙනියට තියෙන මගේ අනිත් Gmail එකෙන් log වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන එනවා terms and එයාලගේ condition තියෙනවා. එතකොට ඔයාලට මෙතන තියෙන මෙන්න මෙතන tick එකයි ඊට පස්සේ දෙවෙනි ටික් එකයි ටික් දෙකම දීලා මෙතන next කියන එක දෙන්න. ඊට පස්සේ මේ විදිහට review our privacy policy කියලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම පාදර ඔයාලා මෙතන scroll කරාට පස්සේ පාදර touch කරාම continue කියන button එක open වෙනවා. ඒතකොට ඒක continue දෙන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මෙතන මේ වගේ web එකකට load වුණාට පස්සේ මෙතන තියෙන උඩින්ම subscribe කියලා. මේකේ තියෙනවා you must be a Google AI subscribe to generate feel free look around the meantime කියලා. එතකොට ඔයාලා මෙතන new project කියලා එකක් තියෙනවා. new project දෙන්න පුළුවන්. නැත්නම් එතනින් නැතුව මෙතන subscribe button එක click කරලා යන්නත් පුළුවන්. හරි මේ විදිහට මෙන්න මෙතන subscribe button එක click කරන්න ඕනේ ඔයාලා. ඊට පස්සේ වෙන web page එකක load වෙනවා Google Ones කියලා. එතකොට මෙතන තියෙනවා upgrade to AI Pro for access to new AI කියලා. ඊට පස්සේ මෙතන පාතට ආවට පස්සේ ඔයාලට පේනවා get Google AI Pro කියලා තියෙනවා. මෙතන තියෙනවා 1 month for free කියලා. ඒ කියන්නේ නොමිලේ මේක ඔයාලා සල්ලි දීලා buy කරනවා නම් 6425. ඒ කියන්නේ ඔයාලා පළවෙනියටම Gmail account එකකින් මේක හදනවා නම් විතරයි ඔයාලා මේක free ගන්න පුළුවන්. දෙවෙනි පාර හදනවා නම් බෑ. ඒතකොට ඔයාලට 6425ක් ගෙවන්න ඕනේ. මේ පාතට ගිහින් බලන්න පුළුවන් ඔයාලට මොනවද තියෙන කියලා. see all plan කියලා තියෙනවා. ඔයාලගේ plan ඔක්කොම ඔයාලා දෙන්න තියෙන ඊළඟට මෙතනින් get Google AI Pro කියන button එක. මෙතන touch කරාට පස්සේ මේ වගේ එනවා. ඊට පස්සේ මෙතනට agree දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක මේ විදිහට load වෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලා අනිවාර්යෙන් add කරන්න ඕනේ add payment Google ඔයාලගේ Google payment method එක. මම කලින් කියන මගේ Google payment method එක add කරලා තියෙන නිසා මෙතන ඔයාලට දෙන්න පුළුවන් add credit or debit card කියලා ඔයාලගේ card එක විස්තර ටික දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ card එකේ details ටික add කරන්න එනවා. මෙතනින් මම දීලා තියෙන Google card එකේ details ටික මම මේ විදිහට add කරගන්නවා. මෙතන ඔයාලගේ card number එක ගහන්න ඕනේ. මේ විදිහට card number එක. ඊට පස්සේ මෙතන ඔයාලගේ කියන්නේ ඔයාලගේ Visa card එකේ debit card එකේ හෝ credit card එකේ පිටිපස්සේ තියෙනවා මෙන්න මෙතන මේ CBV කියන තැනට පිටිපස්සේ ඉලක්කම් 3ක නම්බරයක් තියෙනවා 620 ගණන් 600 ඒ වගේ එක එක විදිහට තියෙනවා 128 ඒ වගේ අංක 3ක් තියෙනවා. අන්නේ අංක 3 මෙතන දාන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන MM කියන තැන ඒ කියන්නේ කාඩ් එකේ ඉස්සරහා පැත්තේ තියෙනවා date tag වගේ එකක්. ඒක මෙතනට මෙතනට හරි විදිහට type කරන්න ඕනේ month එකයි year එකයි. මෙතන ඕගොල්ලන් කාඩ් එකේ number එක අර පල්ලෙහා කාඩ් එකේ යටින් තියෙනවා දිග number එකක්. ඒ number එක මෙතන ඉස්සලාම කාඩ් number කියන තැන type කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාලගේ address එක. ඒතකොට මෙතන ඔයාලගේ නම දාලා මෙතනින් මේ විදිහට save දෙන්න පුළුවන්. මම save දෙන්න යන්නේ නැහැ. මොකද මම මගේ account එක කලින් Gmail එකට add කරලා තියෙන්නේ. මගේ හරි ඊට පස්සේ ඔයාලගේ කාඩ් එකේ details ටික දුන්නාට පස්සේ මෙන්න මෙතන ඔයාලට pro කියලා පෙන්නනවා.
මේ ඊට පස්සේ මෙතන ඔයාලගේ new project කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන new project එකක් දෙන්න. එතකොට මේකට ඔයාලා සිංහලෙන් prompt දාලා හරියන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් තමයි prompt එක type කරගන්න ඕනි. ඒක ලේසි වෙන්න prompt එක කියන්නේ ඔයාලට ඉංග්‍රීසි language එක හරියට type කරගන්න අමාරු වෙනවා. prompt එක ලේසියෙන් හදාගන්න බැරි නා. ලේසියෙන් හදාගන්න පුළුවන් විදිහ මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟට ඔයාලා ඉස්සෙල්ලා මෙතන touch කරන්න ඕනේ new project කියන එක. ඊට පස්සේ ඔයාලා මෙතන select කරගන්න ඕනේ text to video කියන එක. ඊට පස්සේ මෙතන තියෙනවා VEO to fast කියලා එකක්. ඒතකොට මෙතනින් ඔයාලා touch select කරගන්න ඕනේ. මෙන්න මෙතනට icon යටම එහා පැත්තේ කෙරෝලේ icon එක touch කරගත්තා පස්සේ මේ වගේ option ටිකක් තියෙනවා. output එක ඔයාලට ඒ කියන්නේ ඔයාලා දෙන prompt එකට අනුව වීඩියෝ කීයක් එන්න ඕනද කියලා. ඉතින් වීඩියෝ ගොඩක් එන්න ඕන නිසා මම එක වීඩියෝ එකක් දෙනවා. ඊට පස්සේ මෙතන model කියන එකට ඔයාලා දෙන්න ඕනේ VEO 3 quality කියන එක. මෙන්න මෙතන VEO 3 quality කියන එක beta audio කියන එක. ඒක දීලා මෙතනින් ඔයාලගේ අදාළ prompt එක type කරලා generate කරගන්න පුළුවන් වීඩියෝ එක අදාළ විදිහට. ඔයාලට මේක සිංහලෙන් type කරලා හරියන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් type කරගන්න ඕනේ. ඒ නිසා අපි ගිහින් බලමු කොහොමද මේ prompt එක හරියට type කරගන්නේ කියලා ChatGPT හරහා. හොඳයි වීඩියෝ එක හදාගන්න ඔයාලට ඉස්සෙල්ලාම වීඩියෝ එකේ prompt එකට අදාළ වාක්‍ය ටික ඉංග්‍රීසියෙන් කන්වර්ට් කරගන්න. ඔයාලා මෙන්න මෙතන ඔයාලගේ ChatGPT open කරගන්න. Google එකට ගිහින් open කරලා ChatGPT එක log වුණාට පස්සේ මේ වගේ interface එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ interface එක මේ වගේ මොකුත් නැති වෙන්න පුළුවන්. මම මේ කලින් වීඩියෝ එක හදාගන්න කොහොමද prompt එක හදාගත්තේ කියලා මෙතන මගේ මේ example එක තියෙන්නේ. ඒතකොට මම මෙතන prompt එකක් කලින් හදාගත්තා. ඊට පස්සේ මම ChatGPT එකට කියනවා මේක බලලා මේකේ විදිහට මට prompt එකක් ලියලා දෙන්න. මම සිංහලෙන් කියන එක ඉංග්‍රීසියට හරවලා කියලා මම ChatGPT එකට මේක දානවා. මම ඔයාලගේ description එකේ මෙන්න මේ example එක කොහේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒක copy කරලා ඔයාලගේ ChatGPT එකට paste කරලා මේ විදිහට මේක බලලා මේක විදිහට මට prompt එකක් ලියලා දෙන්න කිව්වම එයා ලියලා දෙනවා. ඊට පස්සේ එයා කියනවා මට දීපු idea එකට ගොඩක් cinematic කියලා එයා මේ විදිහට prompt ටිකක් කියවනවා example ටිකක්. ඊට පස්සේ ඇත්තටම ඔයාලා ඒක කියවන්න ඕනේ නැහැ. ඊට පස්සේ එයා අහනවා prompt එකෙන් AI වීඩියෝ එකට clear understanding එකක් ලැබෙනවා කියලා එයාලා විස්තර ටිකක් කියනවා ChatGPT. ඒ ටික වැඩක් නැහැ. ඊට පස්සේ මම මෙතන දානවා දුප්පත් කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා රණ්ඩු වෙනවා සල්ලි නැතුව කියලා. ඒ විදිහට ඔයාලට ඕනි prompt එක මම සිංහලෙන් දෙනවා. සිංහලෙන් දුන්නාට පස්සේ මම හිතන්නේ ෂෝට් වීඩියෝ එකක් විතරයි ෆ්‍රී මෙයාලගෙන් ගන්න පුළුවන් තප්පර 5ක වගේ. ඒතර පොඩි වීඩියෝ එකක් හම්බෙන්නේ ඔයාලා ලොකුවට prompt එකක් දෙන්න යන්න එපා. ඔයාලා මේ විදිහට සිංහලෙන් දුන්නාට පස්සේ ChatGPT කියනවා ඔයා දීපු සිදුවීමේ වටපිටාව සිනමැටික් වීඩියෝ එකකට ගැලපෙන්න වීඩියෝ prompt එකක් හරියටම හැඩ කරලා හදලා දීලා තියෙනවා මේක කියලා. ඊට පස්සේ මෙතනින් එයා දීලා තියෙනවා description එක. ඒතර ඔයාලට තියෙන්නේ මේක මේ විදිහට copy කරගන්න. මේ ඔක්කොම ටික පාතට ගිහින් copy කරගන්න. ඔයාලා මේ සිංහල ටික copy කරගන්න යන්න එපා. මෙතන නිකන් copy කරගෙන ආයෙ ඔයාලගේ flow එක open කරලා මෙතනට paste කරලා අහපො බලන්න ChatGPT එකට ගිහිල්ලා මෙතන තියෙන්නේ සිංහලෙන්. එතකොට මෙතන තියෙන්නේ අදාළ description මේ ඕනි කරන වචන ටික තියෙන්නේ මෙතන සිංහලෙන් prompt එක අදාළ ටික. ඊට පස්සේ මේ ටිකත් මේ ඉංග්‍රීසියෙන් තියෙනවා මෙතන English subtitle කියලා. මේ ටිකත් මේ විදිහටම copy කරගෙන මෙන්න මේ පාදල එනකම් copy කරගන්න. ඊට පස්සේ ChatGPT අහනවා මේක YouTube short cinematic TikTok හෝ Sora වගේ AI වීඩියෝ එකක් generate කරන්න ඕනද කියලා. ඒවට මොකුත් කියන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාලා මෙතනින් back වෙලා අහබව බාරක් අර කලින් paste කරපු තැනටම මේ ටිකත් ගිහින් paste කරලා ඉවරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන ඊතලයේ බන්න. එතකොට වීඩියෝ එක generate වෙනවා මේ විදිහට. සාමාන්‍ය මේකට විනාඩි 2ක් 3ක් වගේ යනවා. ඊට පස්සේ මම ඔයාලට වීඩියෝ එක generate වුණාට පස්සේ වීඩියෝ එක කරන්න. හරි වීඩියෝ එක generate වුණා. මේ වගේ output එකක් තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙතන එකපාරම මෙහෙම touch කරලා මෙන්න මෙතන download button එක ඔබලා මේ වීඩියෝ එක download කරගන්න. මම ආයි පාරක් download කරගන්න යන්නේ නැහැ. මොකද මම මේ prompt එකම දීලා වීඩියෝ එකක් හදාගෙන download කරගෙන තියෙනවා. මම මේ වීඩියෝ එක ඉස්සෙල්ලාම දාන්නම්. වීඩියෝ එක පටන් ගද්දිම example එකක් විදිහට මේ වීඩියෝ එක දාලා තියන්න. ඉතින් පට්ටම ලේසි විදිහට ෆෝන් එකෙන් මාර්ම සරල විදිහට සාමාන්‍යයෙන් ගොඩක් අය තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි prompt එක හරි විදිහට prompt එක type කරගන්න බෑ ඉංග්‍රීසියෙන්. ඉතින් ChatGPT එකට කියලා අපි ඒකත් හදාගෙන වීඩියෝ එකත් විනාඩි 5ක් වගේ පොඩි කාලයක් ඇතුළත output එකකුත් ගන්නවා ලස්සන output එකක්. හරි මේ ඊළඟට තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.
ජය වේවා.